මා අනුවත් සහිත නායකයෝ බිහි කරපු අනුවත් සහිත ප්‍රබන්ධ නායකයෝ බිහි කරපු මැදමුලන කොට්ටාසේ පරාදයි අපිට. කොළඹ නගරාධිපති අපේක්ෂකයෙක් වීම සඳහා තරඟ වැදුණු බොරැල්ල දකුණු කොට්ටාසය අපේ පොඩි සහෝදරියකට පරාදයි. බස්නාහිර ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයේ 3ක් කරනකොට අනිත් සියල්ල මුළු බස්නාහිරම ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරලා තියෙනවා. කොහෙද පරාද වෙලා? අස්සක් මුල්ලක් නෑර මතක තබා ගන්න. විහිදුණු ජනතාවගේ පදනම් සහිත දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය. අනිත් අය කවුද? කවුද? විවිධාංගීකරණයට ලක්වුණු විපක්ෂය. ඔය සාමාන්‍යයෙන් තියෙන මේ අපේ අපනයන භෝග විවිධාංගීකරණය කරන්න කියලා. කුරුඳුත් යවලා නේද? ගම්මිරිසුත් යවන, අර කරාඹුලටත් යවන, විසිතුරු මසුනුත් යවන විවිධාංගීකරණ. ඉතින් විවිධාංගීකරණ විපක්ෂය. ඔය විවිධාංගීකරණ වූ විපක්ෂය එකතු වෙන්නකෝ. මොකද ඒගොල්ලෝ කරන්නේ? බෙදලා ඡන්ද ඉල්ලලා සභාව එකතු වෙන්න හදනවා. මොකද ලැජ්ජ නැද්ද? එකතු වෙලා එන්නකෝ. හෙට ඒගොල්ලෝ ලෑස්ති නම් එකතු වෙලා ඡන්ද කරන්න. අපි කුමන හෝ ඡන්දයක් හෙට තියෙනවා එකතු වෙලා වැඩ කරමු. අපි කඳවුරු දෙක බෙදමුකෝ. ඔයගොල්ලෝ විවිධාංගීකරණ විපක්ෂ එකතැනකට ජාතික ජන බලවේගයේ තව තැනකටත් එන්නකෝ. හෙටත් මේ රටේ ජනතාවගේ පෞරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ මාතෘකාවට තබා ගන්න. මේක ආපහු හරවන්න පුළුවන් කවුද? කවුද හරවන්න ඉන්නේ? එක සභාවක් දෙන්නේ නැතුව ඊළඟ ජනාධිපති වෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ ජේවීපී වගේ කියලා. පහු. ඒගොල්ලෝ මේ පරණ පුස් ව්‍යාපාර. ඔව් අපි 3ක් කරගෙන ජනාධිපතිවරණ මහචන්ද දිනුවා තමයි අපි. ඒකල හැකිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මේ පුස් ව්‍යාපාර වලට එහෙම කරන්න හිතන්නවත් එපා. හොඳයි. හරි. පව්